ඕන මිනිස්සු ඇතුලේ. විනිශ්චයකාරයන් තර්ජනය මේ කරන්නේ. ඒකට ආය සංශෝධන දාන්න එපා. කම්බරකම් පෙන්නමු. පෙන්න ගත්තම හොඳයිනේ දෙගොල්ලෝගෙම. මේ මොකද්ද බොරු කියන්නේ? පද්මන් සූරසේන මහත්තයාගේ කාලය දීර්ඝ කරන්න තමයි ආණ්ඩුව මහන්සි වෙන්නේ. අද විපක්ෂයට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? සූකර උණ ඇදිලා තියෙන්නේ වැඩි දෙනෙකුට. ඒගොල්ලෝ කලබල වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ බය වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ මරු කියවනවා. ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා මෙලෙස විවේචන එල්ල කළා. ලාල්කාන්ත ඇමතුමාගෙන පනත හොඳ පනතක්. ඒ ගැන මම වැඩි කතා කරන්නේ. නමුත් අද රටේ අපි ජාතිවාදීව කවුරුත් හිතන්න එපා. අපි සිංහල බෞද්ධ අය තමයි හැම ජාතියක්ම ජීවත් වෙනවා. නමුත් අපිටත් තියෙනවා ප්‍රශ්න. මොකද හේතුව පාස්කු ප්‍රහාරය සිංහල මුස්ලිම් අන්තවාදීන් තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධව මුස්ලිම් අන්තවාදීන් කරා. මුස්ලිම් ජනතාව නෙවෙයි අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් තමයි කරේ. නමුත් දැන් ඒක මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් කරේ නැති විදිහට තමයි අද තත්ත්වය. මොකද හේතුව මුස්ලිම් අන්තවාදීන් නෙවෙයි කළා තියෙන්නේ දැන් සිංහල අන්තවාදී. මොකද සිංහල අන්තවාදීන් කරා කියලා තමයි දැන් අපිට පේන්නේ සිංහල අන්තවාදීන් තමයි කළා තියෙන්නේ. ඒක ඉතින් අපි හැමදාම මේක අපි සිංහල බෞද්ධ ජනතාවට මේක උරුමයක් වෙලා තිනවා. පෘතුගීසින් ගැහුවා, ලන්දේසින් ගැහුවා, ඉංග්‍රීසින් ගැහුවා, ඊට පස්සේ LTT ගැහුවා, දැන් JVP ගහනවා. මොකද හේතුව තමයි පූජිත ජයසුන්දරයි හේමසිරි ප්‍රනාන්දුයි තමයි 300ම මරලා තියෙන්නේ. බෝම්බ පත්තු කරගෙන තියෙන්නේ තේ දෙන්න. ඇයි දැන් ඊබ්‍රාහිම් මැරිච්ච පුතාලා දෙන්නගේ ඊබ්‍රාහිම්ට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් තියෙන එකයි ආණ්ඩුව ඒකෙන් ජනප්‍රිය වෙනවා නම් තවත් එකක් තියෙනවා ආණ්ඩුවට ජනප්‍රිය වෙන්න ජනාධිපතිතුමාට පුළුවන් අස්සනක් ගහලා එල්ලන්න කියන්නේ. මොකද එච්චරයි නේ මිනිස්සු දෙන්නට ඉතුරු වෙලා තියෙන්නේ. බන්ධනාගාරයට ගියාම වෙනවා කැරම් බෝඩ් කැරම් බෝඩ් වලට යෝජනා ගෙන මිනිහා ඇමරිකාවේ කැරම් බෝඩ් බෙදපු මිනිස්සු හිරේ. ඒ වගේම ඉලුප්පිටිය රාජ්‍ය නිලධාරියා හිරේ මහමොලකරු එළියේ. අන්න ඕක තමයි අද ආණ්ඩුව හිතාගෙන ඉන්නවා නම් අපි මේ හරියට දැන් කරනවා අපි හිරේ දානවා හරි කිව්වට ඒක වෙලා නැහැ. අපේ අධිකරණ ඇමතුමා කියනවා අපේ අග්‍ර විනිශ්චයකාරතුමාගේ අවුරුදු 2 දීර්ඝ කිරීම. අග්‍ර විනිශ්චයකාරතුමාට 65යි. හැබැයි අපේ අධිකරණ ඇමතුමාට 54යි. අධිකරණ ඇමතුමා කියනවා වයසට යනකොටලු කාර්යක්ෂමක වෙන්නේ ලාල්කාන්ත ඇමතුමා වයසට යනකොටලු හොඳට මේ පළපුරුද්ද ඇති වෙන්නේ. මම හිතනවා මේ 54යිනේ අධිකරණ ඇමතුමාට තියෙන හොඳ වැඩක් කරන්න. ඔය විවස්ථා සංශෝධනය ගේන්න උවමනාවක් නැහැ. විවස්ථා සංශෝධනය කරලා ඔය හාමුදුරුවෝ හම්බෙන්න ගිහින් මේ රටේ මිනිස්සුන් දැනුවත් කරන්න ඕනේ එකයි තියෙන්නේ. මොකද්ද? ජාතික ලැයිස්තුවේ එක්කෙනෙක් අයින් කරලා ඉවරලා පත්මන් සූරසේන ගේන්න පාර්ලිමේන්තුවට පත්මන් සූරසේන අධිකරණ ඇමති කරලා පත්මන් සූරසේන අධිකරණ ඇමති කරවලා ඉවර වෙලා අපේ ඇමතුමා වෙන අමාත්‍යාංශයක් ගන්න. මොකද දැන් කාර්යක්ෂක වැඩ කරන්න බැරි නෑ. එතකොට මං හිතන්නේ පත්මන් සූරසේන ඉස්සරහ පුටුවේ අධිකරණ ඇමති වුණා නම් එයාට බන්ධනා දැන් මෙයා අසාර්ථකයිනේ බන්ධනාගාරෙත්. එතකොට බන්ධනාගාරෙත් බලයි නඩුත් ඉක්මනට කතා කරයි. එහෙම දෙයක් කරන්න තියෙද්දි ඕක කරන්න යන්නේ ඇත්ත කතාව පත්මන් සූරසේන මහත්තයාගේ කාලය දීර්ඝ කරන්න තමයි අවුරුදු 2කට ආණ්ඩුව මහන්සි වෙන්නේ. ආණ්ඩුව ඒකට මහන්සි වෙන අතරේ බැලුවා ඒකට විරෝධතා එනකොට ශ්‍රේෂ්ඨ අධිකරණයේ අනිත් විනිසුරුවරු අභියාචන අධිකරණයේ අනිත් විනිසුරුවරු ඊළඟට අනිත් උසාවියලිනුත් තාමකව අනිත් විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කරනවා කියලා. ඉතින් ඔක්කොටම වැඩිය හොඳයි 23 වෙනි විවස්ථා සංශෝධනයට වැඩිය හොඳයිනේ අර වැඩේ කරලා තිබ්බනම් හරි සාර්ථකයිනේ. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අරුණ පනාගොඩ මන්ත්‍රීවරයා ඊට පිළිතුරු දුන්නේ මෙලෙසයි. මෙතනත් මං හිතන්නේ උණ හැදිච්ච කට්ටිය ඉන්නවා වගේ සමහර වෙලාවට. ඒගොල්ලෝ කතා කරනකොට අපිට පේන්නේ සූකර උණ හැදිලා කතා කරනවා වගේ. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරලා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳවත් මේ අනිකුත් නඩු කටයුතු පිළිබඳව පාස්කු ප්‍රහාරයට අදාළවත් මේ අරන් තියෙන තීන්දුව පිළිබඳව තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරලා තමන්ගේ කට තිබිච්ච පළියට පහර ගහන්න බොරු මත පතුරවන්න ඒ විතරක් නෙමෙයි වැරදි අදහස් සමාජය ගත කරන්න මේ පාර්ලිමේන්තු කාලේ පාවිච්චි කරනවා. ඒක තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන් අපි දන්නවා පහුගිය කාලට අදාළව මේ රටේ සිද්ධ වෙලා තියෙන දැවැන්ත අපරාධක මහජන මුදල් මංකොල්ල කෑම් වලට හිරයට නියමලා ඉන්න සමහර නඩු තීන්දුවන් පිළිබඳව මෙතන ඇවිල්ලා මේ කතා කරන්නේ මොකටද? විනිශ්චයකාරයන් තර්ජනය මේ කරන්නේ. විනිශ්චයකාරයන් දුන්නු තීන්දුව පිළිබඳව උන්ට තර්ජනය කරනවා. මෙතනට ඇවිල්ලා. අපි දන්නවා ඒගොල්ලන්ගේ ආණ්ඩු කාලෙත්
විනිශ්චයකාරවරුන්ට තර්ජනය කළා. එයාට ගල් ගැව්වා. එයාට හූ කෙව්වා. උසාවි ඉස්සරහට ගිහිල්ලා විවිධ දේවල් කළා. නඩුවලට ඒ කාලේ තර්ජනය කරපු සමහර අය අද මොකද කරන්නේ? තමන්ගේ මන්ත්‍රීවර ප්‍රසාද පාවිච්චි කළා මෙතන ඉඳගෙන නඩුකාරයන්ට විනිශ්චයකරුවන්ට තර්ජනය කරනවා. ඒ නිසා ගරු කාර්ය සභා සභාපතිතුමියනි අපිට පේන්න තියෙන්නේ මොකක් අද මේ රටේ අද විපක්ෂයට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? සූකර උණ ඇදිලා තියෙන්නේ වැඩි දෙනෙකුට. ඒගොල්ලෝ කලබල වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ බය වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ මරු කියවනවා. සමහරු මරු කියවනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමියනි අද මේ රටේ වැදගත් කුමන ක්ෂේත්‍රයක වුණත් වැදගත් වෙනස්කමක් කරන්න ගියාම ඒකට කලබල වෙනවා අද විපක්ෂය. විපක්ෂය මතක තියාගන්න ඕන හොඳින් තේරුම් ගන්න ඕන. 2024 සැප්තැම්බර් 21 වෙනිදාගෙන් පස්සේ අපට පැවරිච්ච වගකීම මේ රටේ සියලු ක්ෂේත්‍රයන් වල වෙනස්කම් ඇති කරමින් යාපත් දිශාවට මේ රට හදාගෙන මේ රට ගොඩනගන වැඩේ තමයි අපිට පැවරුනේ. ඒ නිසා ගරු ජනාධිපතිතුමා හැටියට වගකීම් බාරගත්ත දවසේ ඉඳලා අපිට තිබුණේ මේ විපක්ෂය මේ රට බංකොලොත් කරපු, මේ රට විනාශ කරපු, මේ රටේ සියලු දේ අයහපත් පැත්තට හරවපු එක නැවත වටයකින් යහපත් පැත්තට කරකවලා යහපත් දිශාවකට හරවලා මේ රටේ ජනතාවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලබා දෙන වැඩේ. හැබැයි ඒක කරන්න යනකොට කරන්න පටන් ගත්ත පළවෙනි මොහොතේ ඉඳලා විපක්ෂය මොකද කරන්නේ? ඒකට බාධා කරනවා, ඒකට කඩාකප්පල් කිරීම කරනවා, ජනතාව අතර බොරු මත පතුරවන්න අදාළ කටයුතු කරමින් ඉන්නවා. ඒක මේ පාර්ලිමේන්තු කාලේ පාවිච්චි කරලා වැරදි බොරු සමාජගත කරනවා. ඒක තමයි මේ පේන්න තියෙන්නේ. මේක මා පුදුම පනත් අනපනත් තමයි මේ ගේන්නේ. ඊළඟ එක. දැන් අද සභානායකතුමා කිව්වා මොනවද අර මේ මරිකම් මන්ත්‍රීතුමා පෙන්වන්න එපා කියන්නේ අපි පුරවන්නේ වත්කම් බැරකම්. ඉතින් ඕගොල්ලෝමනේ කිව්වේ වත්කම් බැරකම් අපේ මේ හොරුන්ගේ වත්කම් බැරකම් පෙන්වන්න රටට පෙන්වන්න ඕන කියලා. අපේ වත්කම් දැන් අපි ඔක්කොම පාර්ලිමේන්තුවට දීලා බයිබරි කොමසාරිස්ට යවලා තියෙන්නේ. දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා ඒවා මේ රටේ සුළු මිනිසුන්ට දැනගන්න ඕනේ නැලු. වත්කම් බැරකම් දැන් පෙන්වන්න ලැහැත්ති කරන්න. මොකද දැන් ලාල්කාන්ත ඇමතුමාගේ මන්ත්‍රී කාලේ තිබ්බේවයි දැන් තියෙනවා අපි දැනගන්න ආසයි. ඒ වගේම අපේ කුෂ්කර්ම නියෝජ්‍ය ඇමතුමාගේ ඒවා දැනගන්න ආසයි. ඒ වගේම අපේ පොළොන්නරුවේ රාජ්‍ය නායකයාගේ ඒවා අපි දැනගන්න කැමතියි. ඒක නිසා වත්කම් බැරකම් මේවා පෙන්වන්න කියන්නේ. ඇයි දැන් අපිට එකක් ඒගොල්ලන්ට එකක්. අපි කැමති අපේ වත්කම් බැරකම් පෙන්වන්නේ දැන් ආයේ මොකද්ද කියන්නේ? ආයේ හංගල ගහන්නේ ඇයි? වහලා ගහන්නේ ඇයි? කොලේ වහලා ගහන්න ඕනේ නැහැ. අර තිබ්බ විදිහටම අපි ගෙනාපු 23 වෙනි ඒකට ආයේ සංශෝධන දාන්න එපා. වත්කම් බැරකම් පෙන්නමු. කාගෙත් පෙන්නලා පෙන්නගත්තම හොඳයිනේ දෙගොල්ලෝගෙම. මොකද අපේ කාලයක් පෙන්නුවම කිව්වා මේවා ගත්තා අරවා ගත්තා මේවා ගත්තා කියලා කිව්වා. ඒක නිසා ඒක පෙන්නනා වගේම දැන් කියනවා ඒවා පෙන්වන්න ඕනේ නැලු කවුරුත් දැනගන්න ඕනේ නැලු මේක යකාගේ සෙල්ලම. හරි අද උදෑසන සභානායකතුමා මේ සභාවේ වත්කම් බැරකම් සම්බන්ධ ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයට අදාළව හරි නිර්වෘල්ව කිව්වා මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් සම්බන්ධ ජනතාවට බලා ගැනීමේ තියෙන අයිතිය කිසි දෙයක් වෙනස් කරන්නේ නැහැ කියලා. එහෙම තීදි මේ සභාව ඇතුළෙම මේ මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා මොකද කියන්නේ? බොරුවක් සමාජගත කරනවා. මේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන සමහර කාරණා පිළිබඳව එතුමා හරි නිර්වෘල්ව පැහැදිලි උත්තරයක් දුන්නා. සමහර රාජ්‍ය නිලධාරීන්ගේ ඒ පෞද්ගලික ජීවිතවල යම් එල්ල වෙලා තියෙන බලපෑම් වෙනස් කිරීම වෙනුවෙන් ඉදිරි කාලේ මේ පනත යම් තැනක සංශෝධනය ලක් කරනවා. හැබැයි එතෙන්දී හරි පැහැදිලිවම කිව්වා මහජන නියෝජිතයන්ට ඒක අදාළ නැහැ කියලා. එහෙම තීද්දිත් එහෙම හරි පැහැදිලිව මේ සභාවට කරුණු දක්වලා තීද්දිත් මේ මොකද්ද බොරු කියන්නේ? මහා ජනතාව නොමග යවලා වැරදි මතයක් පතුරවන්න. ඒ නිසා අද මේ විපක්ෂයේ බොහෝ දෙනෙක් මේ උත්තරීතර සභාවේ කාලෙ විනාශ කරන්නේ මේ රටට බොරු කියන්නේ. මේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පාවිච්චි කරලා ඒ අයට වැරදි තොරතුරු සම්ප්‍රේෂණය කරන තමයි පාවිච්චි කරන්න ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි. ඒ නිසා මේක මොකද්ද මේ කරන්න හදන විගඩම? මේක විහිළුවක්.